උදෑසන ආලෝකය අපගේ ස්තුති පූජ්‍යය අද ලෝ කතාව වසී 2:1 අපි සමුදන් පූජ්‍යව අපගම හදවත දෙසට හිරුවීමු. දින දෙකක් තිස්සේ අප සමුදන් පූජා සහ තමන් වහන්සේගේ ලියන සහභාගීත්වය කළ ක්‍රිස්තුස් වහන්සේ දැස බැලුවම දැන් ශුද්ධ ලියවිල්ල අපගේ කොටස් වෙත අපි යොමු කරේ ලෝ කතාවේ හිත 11:15 සඳහන් සති පූජා හබරුව තද එය බලහත්කාරයෙන් අනුකරන ලද්දක් නොවේ, එය පිරිමෙන් ගෙන එන ලද්දක්. එය සැමිය උපායගත්තේ නැත, එය දැන්ටමත් ලැබුණු සැමිය සමරේ. එය පරිශසවන් මහන්නදම රටේ අවකත්වයේ සමග පැමිණි අතර එය එදිනම අනුභව කළ යුතුව තිබුණේ නොවීම පීතුමත් උණුසුම්. එය අපට අද දවසට ගෙන යා හැකි පින්තරේ ඊයේ ඉතුරු වූ සිතල ආහාර නව යෝග පූජ්‍යසනයෙන් උණුසුම් වූ කත්වයක. ශබාරංචි ආරම්භ වන තන්නේ අපිට පටන් ගැනීම ක්‍රිස්තුස් වහන්සේ අපට පිරිම් කර සෝඳ සඳහා අප වෙනුවෙන් දිවයින් වහන්සේට පූජාවක් සහ පූජාවක් ලෙස තමන්වීම බාර දෙන්නෙක් මින් පිරිමෙන් ගමන් කරන්නේ එපස පහේ දක්. ඔහු දැන් තැනැත්ත වන අතර සැමිය සහ දියාව ලැබෙන බවට පත් කර ඇති අතර පියනුන් වහන්සේගේ මාසයට අපව පිළිගෙන ඇති. නමුත් ලැබෙන්නේ නිහඬ විය යුතුයි. ව්‍යවස්ථාවේ ඊශ්වරයට සත්‍ය දම ආහාරයකින් දියාවට පිළිච්චාර දැක්වීමට ඉගෙනුවේ. නව ගිවිසුම අපට සත්‍ය දම ජීවිතයකින් කරුණාවට පිළිච්චාර දැක්වීමට උගන්වයි. දිවයින් වහන්සේට ස්තුති කරන්න මහත්මයන්ට ඔබ බාර ගෙවන්නේ. ගතවලේ පිනහ දහවතරී අපගේ තුල්ගීතේ ආරම්භ කළ හැකිය. නමුත් අපගේ ජීවිතයේ එම ඊතේ වදනය කිරීම දිගටම කරගෙන යුතුයි. එසිනම් අද අපගේ ස්තුති පූජාව කුමක්ද? ගලක් මත තිබූ සතෙක් නොවේ ගෙනිනේ දෙවන හදවතක් කිකරකම් පොයතුරත්වයේ පිරිමේ සේවය සහ පරිශසවයි. පූජාවට වඩා කිකර වීම යහපත්. එක සීම්වල 15 වැසි 2 අපගේ කැමැත්ත පරතරොදේ දක්වන අතර අපගේ මොකේ ගායන කරන්නේ නම් අපගේ සෝඳ දීමට ගෙන දිල්ලක් නැත. එහෙත් අපගේ තවරා ගැනීම උන්වහන්සේගේ කරුණාවට පිළිතුරු දෙන විට අපට සීමාව දෙන ලෙසම අප සීමාව දෙන විට සතියෙන් අපි ගැලවීම ලැබුව ලෙසම සතියේ කතා කරන විට සහ උන්වහන්සේ අපගේ බොර ඉසල් ලෙසම අපි බැර උසුලන විට සත්‍ය පූජ්‍යව දිව්‍යන් වහන්සේම ආග්‍රහණය කිරීමට පෙරේ කරන මෙහෙර සෝදක් මින්නගේ අපි ඒ දෙනිකව සහ පරයෝගිකව කිරීම. පුරණ සමුදන පූජ්‍යව රොතරයට පෙර එදිනෙම අනුභව කරන ලද පරිපූර්ණ සමයක ඉන්තර බල සිටින සති පූජාව හෙට දවස් පුරණ රටේ බවට පත්වී. එබැවින් අද අපි නිදා ගැනීමට පෙරහන නග කියන සරල සූතිය අපි සිටින විට නිහඬව ස්වාමින් ඔබ යහපතේ මෝටර් රථයේද පරිශසවක්. පිරිතේ දැනුම ඔප්පු කරමින් නොවීමව පවතී. ලෝකේ පළගසින් තෙක් අපි බල සිටියොත් කත්වයේ සීමාවටම පිරිමදවන ඇති. අපගේ පූජාවට පිරිසිදු හදවතක් ඇතුළත් වී අවකත්වයේ නිරූපණය කිරීමට සමුදන් පූජාක කොලින් මෙහෙන් ඉවත් කරන ලද සත්‍ය පූජාව භාෂාවෙන් වංචාවට කොතරම් පහසුවෙන් ණයට ගත හැකිදේ අපි දැන්මු. උන්වහන්සේ අපට ආත්මයෙන් තුලින් උගන්වන්නේ අභ්‍යන්තර කාමරයේ අවකව තබා ගැනීමටයි. ඉක්මනින් පාපොච්චරණය කරන්නේ හදවත් කන පිරිසිදු කරන්නේ ආලෝකය ඇතුළට එන්න දුන්න හදවතින් පිරිසිදු වූ අය ආශිර්වාද ලද්දේ මේකිනසද ඔහු දිව්‍යන් වහන්සේව දකින්නේ. මතුව 5:8 පිරිසිදුකම යන දෝෂ රහිත බව නොවේ. එයින් අදහස් කරන්නේ සංගව කිසිවක් නැති යන්නේ රටේ යටපස් නැත. පිරිසිදු හදවතක් අපි පරිපූර්ණය කියා පරිසරම දඩෙන්නේ නැත. එය සරලව ජනල විවෘත කර ස්වාමින් අපිව සොයා බලන්න සහ අපිව පිරිසිදුව තබා ගන්න යයි කියයි. අපගේ පූජාවට පිරිමේ ඇතුළත් වී ක්‍රිස්තුස් වහන්සේ අපට පිරිම් කළ ලෙසම පිරිමේ තුල හැසිරෙන්නේ එපස පහේ දක. පිරිමේ සති පූජාව වචනයකින් බරක් බවට පත් කරේ. පිරිමේ වීසට පත් වූ ලිපකරුවෙකු දුටුවට ඉවසිලිවන්තකමින් පිළිතුරු දී. පිරිමේට තුවාලයක් හමු වූ විට එය සීමාව දී. පිරිමේ ශාලාවේ තියුණු විකයක් ඇසින් විට මද එක්කින් පිළිතුරු දී. පිරිමේ ඇවිදින තැන කත්වයේ අනුගමනකාරය කත්වයේ රැඳී සිටින තැන සමය විවේක ගැන. මේ ආකාරයෙන් අපි යන සෑම තැනකම නිවස හෝ කාර්යාලයේදී පෙරණ පූජ්‍යසනයේ බිබලියේ
සාමාන්‍ය ස්ථානයක් ඇති පිරිමනේ කාර්යාවක් තවමත් ශුද්ධ භූමියක් පූජ්‍යවකි. අපගේ පූජාවට සේවය ඇතුළත් වී සෑම කෙනෙකුටම තැන්අඟක් ලැබී ඇති පරිදි එය එකිනෙකට සේවය කිරීමට භාවිතා කරන්න. 1:4 දිහේ සේවය යන අතපෙරළීගත් කත්වයයි. අපි තනතුරක් උපයා ගැනීමට සේවය නොකිරීම නමුත් අපට දැනටමත් මාසේ ස්ථානයක් ඇති බැවින් සමුදන පූජාව බදා ගන්න ලද කොටසක් දිව්‍යන් වහන්සේට, කොටසක් පූජ්‍යකයන්ට සහ කොටසක් පවුලට. එම බෙදා ගැනීම අපගේ රටවු බවට පත් වී අපි අන් අයට සේවය කරන සෑම අවස්ථාවකම දිව්‍යන් වහන්සේ අප වෙනුවෙන් කළ කාමරේ කතාව අපි නැවත කියමු. අපගේ කාර්යවන් වචනවලට වඩා හයියෙන් කතා කරයි. අපගේ පූජාවට වැඳදර ගැනීමදී ඇතුළත් වී කරදරයේදී සති පූජාව ඔප්පු කිරීමට ගතවලේ අපට උගන්වයි. ගතවලය පෙනා 14:15 පරිශ්‍රසාවට වඩා මූලික දොරින් දෙන තිබිය හැක. එම දිනවල කත්වයේ හැඟීමක් නොවේ, ඒ පක්ෂපත්වයේ තරමක් සුළඟ ඊටපන්දුමක් දළුවම් වෙනේ. වේදනාව ප්‍රයෝජනකයි අපි මාව පෙන්නේ නැත. අපි ඒ ක්‍රිස්තුස් වහන්සේ දැන්ටමත් රට කොඩා ඇති මාසේ වෙත ගෙන එම්. අපි පියන අපි ඔබ විශ්වාස කිරීම ඒ පවස වේදනාව කුසලානේ අසල තිබීම. එම අවක පූජාව තුළ සමය නැවත පැමිණේ. සේම වෙටීම තත්ත්වයට නොවනත් දිව්‍යන් වහන්සේට චෝදනා කිරීම පරිත්‍ක්ෂේප කරන හදවතට සමය නැවත පැමිණි. අපගේ පූජාවට සහභාගීත්වයේදී ඇතුළත් වී සමුදන පූජාව භෝජනයක් වේ. දිව්‍යන් වහන්සේගේ ඉදිරියේ බෙදගත් ශුද්ධ වූ ආහාරය. එම චතරයේ එකිනෙක සමග සමය බැඳීම් පවත්වා ගැනීමට අපව කැඳවුවයි. වරය වැඩින් තන් කත්වයි මීයයි. එබැවින් අපි මුලින්ම යමු. අපි පණිවිඩය යමු. අපි සංවාදයේ සීමු. වැරදි බෙදාගෙන තිබුණත් අපි අමාරු සීමාව කියමු. දිව්‍යන් වහන්සේගේ සමුදනේ ඔබ සතු තුළ රාජ්‍ය කරුවේ. ස්තුතිවන්ත වෙන්නේ. කෙල්සිතින් 15 සැමියා සහ ස්තුතිය සහෝදරයන් හා සමානයි. එක්කෙනෙක් ජීවත් වන තැනින් අනිත් කෙනා නිතරම පමණි. අපි අමනාපයට පෝෂණය කළහොත් අපට දෙකම නැතිවන ඇති. අපි කත්වයට පෝෂණය කළහොත් දෙකම රැඳී සිටින ඇති. සමානයේ සතියක් පුරා මේ පෙනෙන්නේ කිසිදු. ඒ උදැසන කුඩ පූජ්‍යසනයක් මෙන් පෙන ලෝකයේ ආරම්භ වීමට පෙර වචනේ සමග මෙන්ත කීපයක් ශුද්ධ ලියවෙල්ල විකයක් අපගේ සිතුවිලි වලින් රුතරේ සුදු හැරෙන්නට ඉඩ දෙමු. එය අත්වල ආලෝකය මෙන් පෙනී කාර්යයි කුඩේ හා නොදිග සිටියත් පැමිණියේ නොමැතුව ඊළඟ කාර්යයි කිරීම. ඒ දිවි මත නිහඬ ආරක්ෂකයෙක් මෙන් පෙන කාමරේ සොමරයට ගැලපීමට පෙර වරමයක් තිබූ මෙම විකයන් ක්‍රිස්තුස් වහන්සේගේ සුවඳ දෙනවද කියා ඇසීම. ඒ රහස් ත්‍යාගශීලත්වයේ මෙන් පෙනී අපේක්ෂා කරනවට වඩා ටිකක් වැඩිපුර දීම කිසිවක් ඉල්ලීම නොකළ සටහනක් ලොවුම් පසුව සොයා ගැනීමට හැකිවන පරිදි පී සටහනක් මෙන් කරුණාවක් ඉතිරි කිරීම. ඒ දවස සඳහා මදි ඇඳක් මෙන් පෙන ලයිස්තුවේ කොතරම් තුන් වුවත් නින්දට පෙර දියවන් 3ක් ගෙන දිව්‍යන් වහන්සේට හඬ නැගී ස්තුති කිරීම. මේ ආකාරයෙන් අපගේ සුත්ත පූජ්‍යව උදෑසන සිට සවස වන තුරු පූජ්‍යසනයේ මත උණුසුමව පවතී. අපගේ පූජාවන් ජීවමන් විය යුතුයි. මන්ද පෙරණ ගිවිසුම් පූජාවන් පරිභෝජනය කළ පසු එනම් මොහොතකින් අවසන් වේ. නමුත් නවම පූජාව ජීවිත කාලය සඳහා වී උන්වහන්සේ කරුණ කොටගෙන අපි නිරන්තරයෙන් දිව්‍යන් වහන්සේට පරිශස පූජාවක් ඔප්පු කිරීම සහ යහපත්කම් කිරීමටත් බෙදු හදා ගැනීමටත් අමතක නොකරන්න. හබරුව 10:15 නිරන්තරයෙන් ඉරිදා දිනවල හා අධ්‍යාත්මික රැස්වීම්වලදී පමණක් නොවේ අපගේ මුළු ජීවිත කාලය පුරාම යන්නේ. නිරන්තරයෙන් යන ආත්මයන්ගි ගන්න අපව ස්පර්ශ කළ හැකි තැන අපි දිගටම සිටීමේ ශුද්ධ ලියවල තීරුම් ගැනීමට අපට උපකාර කිරීම, අපගේ හදවත් විවෘත කිරීම, අපගේ කැමැත්ත යටත් කර ගැනීමට සැලසීම සහ උන්වහන්සේගේ වැඩ කිරීමට අපගේ අත් සූදානම් කර තබා ගැනීමෙන් කිසිවක් ගැන කරදර නොව සෑම දෙයකදීම යචරුවන් සහ කන්නලුවන් සත්‍ය ධම්ම සමග ඔබ ඉල්ලීම දිව්‍යන් වහන්සේට දෙන්වන්නේ. එවිට දිව්‍යන් වහන්සේගේ සමුදනේ ඔබ සිටි ආරක්ෂා කරන ඇති. පොලිප්පු 4 හොය හිතු සත්‍ය ධම්ම කරදරේ මේ කියන්නේ නැති. එය දොරු ළඟ ආරක්ෂකයෙක් තිබේ.
අපගේ සිතුවිලි සහ කොනටුව අතර උන්වහන්සේ සිටිනවා. අපි දැක ඇති නිසා අපින් බොහෝ දෙනෙක් මෙම ආරක්ෂකයා නමින් දැනුම. පියනුන් අපට උපකාර කරන්නේ කීමට පෙර පියනුන් ඔබට ස්තුතියි කීමට අපි ඉගෙන ගත යුතුයි. සත්‍ය දෙම සිරියන්ට එරෙහිවද අපි ආරක්ෂා විය යුතුයි. අමතක වීම සොරකම් කරයි. එබැවින් අපි සාකිරීම පොරදි කිරීම දිව්‍යන් වහන්සේ අපට පෙන්වා දියවන් ලිය තිබීම ඒවා තරුණයන්ට කියමු. උඩගකම සොරකම් කරයි. එබැවින් අපි යටහත් පහත්කම් තෝරා ගැනීම අන් අයට ගෞරවය දීම නිවැරදි කිරීම ලබා ගැනීම රහසෙන් දුන්නු නම් ඊර්ෂ්‍යාව සොරකම් කරයි. එබැවින් අපි තවත් කෙනෙක් තුළ දකින ආශිර්වාද ගැන පිළිත්වීම සහ ඔවුන්ව තවත් සමුද්ධිමත් කරන ලෙස දිව්‍යන් වහන්සේගෙන් ඉල්ලා සිටීම. ඉක්මන වීම සොරකම් කරයි. එබැවින් අපි යචන කිරීමට කොඩා පරිදි ඇතිකර ගැනීම දුරකථනයෙන් තොරව සමන් ඇවිදීම සහ අප කෙරෙහි දිව්‍යන් වහන්සේගේ කරුණාව ගැන සිතමු. පාපයි සොරකම් කරයි. එබැවින් අපි ඉක්මනින් පාපොච්චරණය කර අලු ඉවත් කිරීමට ඉඩ දෙමු. මෙම සරල ආරක්ෂාවන් තුළ ගෙන දිල්ලි දීපතිමත්ව පවතී. සමහර අය කියන්න පුළුවන් අපි බොහෝ විට අසමත් වෙලා කිය. එසිනම මෙයම අපගේ වචනයයි පූජ්‍යාසනයේ පරිපූර්ණ පූජාවන් සඳහා වූ කොතුකාගාරයක් නොවේ. ඒ ශුද්ධ වූ ගන්න දොරවලලි හමුවී තවමත් සොඳක් ඇති කරන ස්ථානයයි. අපි මවපැමකින් තොරව ආපසු එන්නම් අප සමග ඇවිදීමට නොවුනොත් මිතුරකගෙන් ඉල්ලා සිටීම අපි නැවත වචනය විවෘත කර කඩවට පටන් ගැනීම හෙට නොවේ අද. ලැජ්ජාව පොදු ඊයට බෙඳ තිබේ. කරුණාව පොදු අද දෙසට තිබේ. දිව්‍යන් වහන්සේ අපෙන් අසන්න රතුරු ආහාරය වන විට අපට ක්‍රිස්තුස් වහන්සේ හා සමාන විය හැකිද යන්නේ නොව උන්වහන්සේ අසන්න අපගේ ඊළඟ පියවරය. අපි එය ගන්නම් එවිට යහපත් වැඩේ ආරම්භ කළ තුන්වහන්සේ අපට සැලසුම් කළ හැකි පෙරමුණට වඩා ඒ ඉදිරියට ගෙන යයි. දවස අවසානයේදී සොති පූජ්‍යව අවසන් වූ සමයට අපගේ පිළිතුරයි. ක්‍රිස්තුස් වහන්සේ එක් වරක් සදාටම සැමිය ඇති කළේය. අපි කත්වයෙන් සැමිය උණුසුම්ව තබා ගැනීම. ක්‍රිස්තුස් වහන්සේ මාසේ විවෘත කළේය. අපි කරුණාවෙන් පිට ළඟින් තබා ගැනීම. ක්‍රිස්තුස් වහන්සේ පිරිමෙන් තමන් වහන්සේම දෙනසක. එම පිරිමේට අපගේ හඬ අපගේ දෙන දර්ශනය අපගේ අත්නයට ගැනීමට අපි ඉඩ දෙමු. උන්වහන්සේ අපි කෙරෙහි කළ සියලු යහපත්කම් වලට යහවට අපි කමක් ඔප්පු කරන්නම් කිය ගතවලේ ආසයි. අපි ගැලවීම කුසලානේ ගන්නම් අපි උන්වහන්සේගේ නමයට අඬ ගැසීම සහ අපි පිරිමෙන් හැසිරීම. මේ අපගේ තද්‍ය අපගේ දිනක සූති ජීවිතයක් බවට පත් වී ඇති. එබැවින් අප මෙම උදෑසන එළියෙන් සරල සැලසුමක් සමග නැග සිටීම හදවත් නවීම වචනයක් අපි හිමුවන ඊළඟ පුද්ගලයා සඳහා සූදානම් කුඩා දියාවක් දිව මත රැඳී සිටින පරිශසවිකයක් සහ ඊළඟ තුවාලය පැමිණීමට පෙර සීමාව දීමට නිහඬ තීරණයකි. ක්‍රිස්තුස් වහන්සේගේ පූජ්‍යාසනයේ තවමත් දවමින් පැවති. යෙරුසලම් නොවේ උන්වහන්සේට පිරිමි කරන අයගේ හදවත් තුළයි. අපගේ සුත්ත පූජාවදම අද උණුසුම උසා සබවට නංගියන්නට ඉඩ හැරෙන්න. උන්වහන්සේ මිලදීගත් සමය අපි ගැන එන කත්වයෙන් ආරක්ෂාව වූය. තවද පියනුන් වහන්සේ අපගේ පිරිමේ තුළ තම පැතිරෙනගේ සිමෙන්තුවේ දග මෙය මෙහෙර සොඳක් කියවේ. යොචිරුව පියනුන් ඔබගේ පැතිරෙනින් තුළින් දෙන සමය ගැන අපි ඔබට සූතිවන්ත වීමි. අපගේ ජීවිතයේ දිනක සත්‍ය පූජාවක් ලෙස ජීවත් වීමට අපට උගන්වන්නේ අපගේ අත්සා සිතුවිලි පිරිසිදු කරන්නේ අපගේ පූජ්‍යසන් ගැන දිගටම දලවන්නට තිබෙන්නේ පිරිමේ සා දියව සෑම ස්ථානයකම අපගේ සොඳ වූයි. අද සා සදාටම ඔබගේ මාසේ අසල අපිව තබා ගන්න ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන් අපි යාචනා කරන්නෙමු. ආමීන්.